මොන ආදායම ලැබුවත් හැමෝටම ෆයිල් කරන්න වෙන personal tax return file එක. එහෙම නැත්නම් nil return එක කියන්නේ මොකද්ද? හරියට දැනගෙන ෆයිල් කරමු. අපි හැමෝටම මොකක් හරි ආදායමක් තියෙනවා. ඉතින් වයස අවුරුදු 18ට වඩා වැඩි නම් ටින් නම්බර් එකක් තියෙනවා කියන කාරණාවත් අනිවාර්යයි කියලා ඔයා මේ වෙනකොට දන්නවා. ඉතින් ටින් නම්බර් එකක් තියෙන හැමෝම personal tax return file එකක්. ඒ කියන්නේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට තමන්ගේ ආදායම සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම් දීමක් අනිවාර්යෙන් කරන්න ඕන. අපි මේකට nil return file එකක් කියලාත් කියනවා. ඉතින් 2024 2025 මූල්‍ය වර්ෂයට අදාළව. ඒ කියන්නේ 2024 අප්‍රේල් මාසේ 1 වෙනිදා ඉඳලා 2025 මාර්තු මාසේ 30 වෙනිදා වෙනකන් කාල පරාසය ඇතුළත ඔයාගේ මාසික ආදායම ලක්ෂයකට වඩා අඩුයි නම් එහෙම නැත්නම් ඔයාගේ වාර්ෂික මුළු ඒකපුද්ගල ආදායම ලක්ෂ 12කට වඩා අඩුයි නම් කිසිදු බදු ගෙවීමක් නොමැතිව ඔයා nil return එකක් එහෙම නැත්නම් personal tax file එකක් නොවැම්බර් 30 වෙනිදාට කලින් IRD එකට සබ්මිට් කරන්න ඕන. හැබැයි මේ කියන සීමාව පැන්නොත් ඔයාලට බද්දක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒ සම්බන්ධයෙන් Simple Books tax team එක අපිව දැනුවත් කරලා තියෙනවා. ඉතින් මේ කියන ෆයිල් එක අපි කොහොමද සබ්මිට් කරන්නේ? ඔයාට තියෙන්නේ IRD එකේ නිල වෙබ් අඩවියට ගිහිල්ලා ටින් නම්බර් එක පාවිච්චි කරලා අදාළ තොරතුරු ලබා දීලා ඔන්ලයින් සබ්මිෂන් එක කරන්න විතරයි. ඉතින් ඔය කියන personal tax return එක ඔය කියන තරම්ම වැදගත්ද? ඇත්තටම මොකද්ද මේකේ තියෙන වැදගත්කම කියන ප්‍රශ්නේ දැන් ඔයාලට එන්න පුළුවන්. ඇත්තටම මේක ගොඩක් වැදගත්. ඒ තමයි ඔයා අනාගතයේදී යම්කිසි ආයෝජනයක් කරන්න ඉන්නවා නම්, වාහනයක් මිලදී ගන්න ඉන්නවා නම්, ව්‍යාපාර කටයුත්තක් කරන්න ඉන්නවා නම්, එහෙම නැත්නම් බැංකුව එක්ක, රජ ආයතනත් එක්ක වැඩ කටයුතු කරනකොට ඔයාට මේ ඩොකියුමන්ට් ටික පිළිවෙලට හරියට මේන්ටේන් කරගෙන යන එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අපි වැඩි හිතුවේ නැති වුණාට මේ වගේ වැදගත් කියන බදතොරතුරු සම්බන්ධයෙන් ඔබ අනිවාර්යයෙන්ම දැනුවත් විය යුතුයි. ඉතින් මේ සම්බන්ධව හරි ඊට අමතරව බදු සම්බන්ධ ඕනම ප්‍රශ්නයක් තියෙනවා නම් Simple Books tax expert ලගෙන් ඔයාට පුළුවන් ඒ ගැන දැනගන්න. ඉතින් මේ තියෙන නම්බර් එකට කෝල් කරන්න ඔයාට පුළුවන් ඔයාගේ සියලුම බදු ප්‍රශ්න ඉක්මනින්ම විසඳ ගන්න.